කොල්ලෙක් ටැටු එකක් ගහපුවාම ගැනු ළමෙක් ටැටු එකක් ගහපුවාම මේ ඉස්සෙල් ලෝකේ නැති කතන්දර කියනවනේ. මං ඒ දෙයියගේ නම නම් කියන්නේ. එක දෙයියෙක් ඉන්නවා මායම් වෙනකොට හොඳට බොනවා. දොහොත් දීලා වඳිනවා. අර බොන එකාට වඳිනවා ටැටු ගහපු කොල්ලට බයිනවා. පුරුදු වෙන්න. ප්‍රතිරූප ගොඩ නගන්න එපා කවුරුවත් පිළිබඳව. හේතුව ඒවා කඩාගෙන වැටෙනවා. ජීවිතේ ගෙවල් දොරවල් වල ඉන්නකොට අනේකා ඉවසන්න ඔක පුරුදු වෙන්න. හෙට ඉඳන් ඔක පුරුදු වෙමු. එක වචනයක්වත් කියන්න එපා කාගේවත් හිතක් රිදෙන්න. ඊළඟට දුක සැප උගන්වනවනේ. ජීවිතේ කාලයක් තියෙනවා. අපේ බුදුහාමුදුරු අනේ පිට සිටුතුමාගෙන් බිම්බිසාර රජුරුවන්ගෙන් විශාඛාවගෙන් කොසල් රජුරුවන්ගෙන් මණික් අල්ලපු කුටිවල වැඩ හිටියේනේ. එහෙමනේ. අවසානයේ වේරංජාවේ වැස්වසුවට පස්සේ යවහල් වළඳන්න උනේ නැත්. මේවා හරි රකෙන දුක සැප ලෝකේ එති යති පෙරලීනේ. මේක සමබර වෙන්න ඕනේ. කම්පා වෙන්න නරකයි දුක් වෙනවා කියලා. බුදුරු දුක් වුණාද? නැහැ. සමහර අම්මලා තාත්තලා කියනවා මෙතන කවුරුත් නම් එහෙම කියන්නේ නැතුව ඇති. ඔය මෙරිලවත් යනවා නම් කියලා කියන්නේ හදිසි නම් මට කියන්න. ඔච්චර මැරෙන්න ආස නම් මිරික ගන්න උන 6 විනාඩියක් විතර. අතාරිනවා. කිව්වට හරි බයයි. කවුද මැරෙන්න බය නැත්තේ? එහෙනම් මොකටද ඔය කියලා කම්පා වෙන්නේ? දරා ගන්න පුරුදු වෙන්න. ඒකට නෙමේ ධර්මයක් තියෙන්නේ. අපි දරාගෙන ඉන්නේ මොකෙන්ද? ධර්මයෙන්. දුක් විඳින අපිට සැප විඳින්න වෙයි. සැප විඳින අපිට දුක් විඳින්න වෙයි. ජීවිතේ දවසක් එනවා මරණානුස්සති කමඨහං දේශනාවේ බුදුහාමුදුරුවෝ උගන්වනවා. ඔය මේ ඉඳගෙන ඉන්න විදිහට නෙමෙයි සමහර විට හෙට ඉන්න වෙන්නේ. ඒ හින්දා දරා ගන්න පුරුදු වෙන්න. අර මතකද දැන් අවුරුදු 2ක් විතර ඇති දක්ෂ ව්‍යාපාරිකයෙක් තාත්තා කෙනෙක් කෝටි ගාණක බිස්නස් එකකට එළියට බැස්සා. බහිනකොට ගෙදර හිටපු පොඩි එකා ගල් කැටයක් අරගෙන කාර් එකේ අතුල්ලනවා. තාත්තා ඩිකිය ඇරලා ඩිකියට දැම්මේ බ්‍රීෆ් කේස් එක. ඩිකිය තිබ්බා වීල් බ්‍රෂ් එක. පොඩි එකා ගල් කැටෙන් අතුල්ලනවා කාර් එක. කේන්තිය කොච්චර ආවද කියනවා නම් අර වීල් බ්‍රෂ් එක අරගෙන කොල්ලට ගැහුවා. දමලා ගැහුවා. පොඩි එකා කරන සමහරක් දේවල් දිහා බලලා සතුටු වෙලා නැද්ද තාත්තලා? එහෙමනේ. ප්‍රතිරූප ගොඩ නගන්න එපා. මේ වචනේ නම් කියන්න පුළුවන් පැය 4ක් විතර. මේවා හරි මධ්‍යස්ත වෙන්න. දුකක් ඇති වෙනවා නම් පින්නතුනේ ප්‍රශ්නයක් ඇති වෙනවා නම්
මැදිහත් නොවීමේ නිසා නෙමෙයිද? අර පොඩි එකා මොකක්ද අර කාර් එකේ ඇඳලා තිබ්බේ? කොල්ල ගල් කැටයක් අරගෙන කාර් එකේ ලියලා තිබ්බා. මම මගේ තාත්තට ගොඩක් ආදරෙයි කියලා. පුරුදු වෙන්න ඉවසන්න. තප්පර 30ක් ඉවසලා බෙල්ල හරවලා බැලුවනම් ගහයිද ගල් කැටේ වීල් බ්‍රෂ් එකේ. මම මගේ තාත්තට ආදරෙයි කියලා ලියලා තිබ්බේ. ජීවිතේ ඉවසලා බැරිම තැනක් එනවනේ. ඔතන දිවසන්ට මේක හෙට ඉඳන් ප්‍රගුණ කරන්න. මේවා ප්‍රගුණ කරන්න කල් දාන්න එපා. ගෙදර ඉන්නකොට ස්වාමියාට බනින්න කලින්, බිරිඳට බනින්න කලින්, දරුවන්ට බනින්න කලින් දෙපාරක් හිතන්න.